ඔන්න ඉතින් එයාපෝට් එක හරි ලස්සනයි. බලන්න ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නේ ලෝකේ තියෙන ලස්සනම එයාපෝට් වලින් එකක්. සිංගප්පූරු එයාපෝට් එක. අපි ඉතින් එයාපෝට් එක ඇතුලේ පොඩ්ඩක් කැරකිලා දැන් අපි ඉමිග්‍රේෂන් එකෙන් එළියට ආවා. එන්න දැන් අපේ ගමනට තව එක්කෙනෙක් එකතු වෙලා ඉන්නවා. එයාත් එකතු වෙලා ඉන්නවා අපේ ගමනට. හැබැයි අපි 5 දෙනෙක් ආව ගමනට. 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වීසා ලංකාවේ වීසා රිජෙක්ට් වුණා. මොකද පාස්පෝර්ට් එක මාස 6ක් දිග නැහැ කියලා. එයා ටිකට් එකක් අරන් ඉන්න වුණා. තව එක්කෙනෙක් හොංකොං ගියා. හොංකොං හරහා එන්න තීරණය කරා. ඉතින් අපි 3 දෙනාට බැස්සා අද දවසේ. බලමු ඉතින් මොනවද අපි කරන්න යන්නේ කියලා ඊළඟට. ඉතින් අපි කිව්වනේ මේක ලෝකේ තියෙන ලස්සනම එයාපෝට් එකක් කියලා. ඉතින් එයාපෝට් එක ඇතුලේ ගොඩක් දේවල් බලන්න තියෙනවා. ගොඩක් තැන්වල දාලා තියෙනවා වටිනා කාර්, හැමතැනම ගස් වැවලා තියෙනවා. ඉතින් අපි එළියට යන්න ඉස්සෙල්ලා ඔයාලට පොඩ්ඩක් පෙන්වන්න හිතුණා එයාපෝට් එක ඇතුලේ තියෙන ලස්සන. ඉතින් බලන්නකො අපිත් එක්ක මේ අපි පොඩ්ඩක් ඇවිදලා පෙන්වන්න. ඔයාලට අර ඈතින් පේන්නේ ඕක තමයි කෘත්‍රිම දිය ඇල්ලක්. ඕක තියෙන්නේ එයාපෝට් එක ඇතුළේම තමයි. ඉතින් බලන්න මේ ස්වභාවික ගස්වල මේ දිය ඇල්ල බලන්න ගොඩාක් අය ඇවිල්ලා ෆ්ලයිට් වලට ඉන්න අය බලන් ඉන්නවා. වෙලාව යනවා තේරෙන්නේ නැහැ. බලන්න කහන්න ගෙතන තියෙන ස්වභාවික සද්දේ. අපි ඉතින් ටැක්සියක් අරන් මුලින්ම කන්න යනවා මරීනා මෝල් එකට. අපි සිංහලෙන් කතා කරනවා අහලා මේ ටැක්සි ඩ්‍රයිවර් චයිනීස් කෙනෙක් ඇහුවා උඹලා ලංකාවේද කියලා. පස්සේ අපි කිව්වා කොහොමද උඹ දන්නේ කියලා. මම ලංකාවේ අවුරුදු 6-7ක් හිටියා. මට ගේකුත් තියෙනවා ලංකාවේ. මගේ බිස්නස් තියෙනවා. දැන් බඩගිනි මුලින්ම යනවා කන්න තැනක් හොයාගෙන. ඉතින් අපිට කන්න පොඩ්ඩක් උමනා දුන්නා. අපි කොහටද ආවේ? නරනබේ. ඔන්න ෆුඩ් කෝට් එක ඔන්න හම්බුණා ෆයිනලි. දැන් බඩගිනිය ගිහින් කන්න ඕන. අර මම පෙන්නන්න ගියා ළමයි මේ ඉලෙක්ට්‍රික් ප්‍රෝ එකක් තියෙනවා ලස්සනයි. යා. ලොකු මෝල් එකක් සෙනග අඩුයි ආ. අත. මොනවද ගත්තේ? Dragon fruit juice. Dragon fruit juice. බිබි යනවා නේද? මෙතන විලා යනවා. දන්නේ. යා. අය ඉඳගෙන ඉන්නවා චුට්ටක්. ෆුඩ් කෝට් එකට ඇවිල්ලා ගත්තා. රුවන් ගත්තා උක් වලින් හදපු ජූස් එකක්. මම ගත්තා අනෝද වලින් හදපු ජූස් එකක්. දෙකම වතුර වගේ. කිසිම හොදක් නැහැ. මේක ටිකක් හරි හොඳයි. ගත්තා නූඩ්ස් එකයි කරවිලයි චිකනුයි. කරවිල? ඔව් මේ කරවිල. කීඩා වැඩිනේ. Baik,
මදිගෑරුප්පු කරන්නේ? මදිගෑරුප්පු. ඒක අතට දාලා ඊට පස්සේ ඒක ගලවන්න බෑ ආයෙත් කඩන්න ඕනේ. කොහමද ගාන? මේක බලන්න $3688. හරිද? මම හිතන්නේ ලෙඩ හොඳ වෙනවයි කියලා. දාලා තියෙන්නේ බලමු ලොකු මේක කීයද කියලා දැක්ක. 3000 එක තමයි දැක්ක. මේ 3668. මේ බා. ඉස්සුව පතම. කවුරු හරි මේක මොකක්ද හරියටම දන්නවා නම් කියන්න මොකක්ද ඒකෙන් ලෙඩ හොඳ වෙනවද වාසනාවද මෝල් එකෙන් එළියට එද්දී ඉතින් මේ වගේ දර්ශනයක් තමයි තියෙන්නේ. හරි රස්නයක් තියෙනවා ඈත පේන ඉතින් කොන්ක්‍රීට් වනාන්තරේ. ඔයා දන්නවනේ සිංගප්පූරේ ගොඩක් බිල්ඩින් තමයි තියෙන්නේ. මේක තමයි අවුරුදු ගානකට ඉස්සෙල්ලා ලංකාව වගේ කරන්න ඕන කියලා හිතපු අද ලංකාව ඒ කිට්ටුවටවත් එන්න බැරි සිංගප්පූරුවේ ඩවුන් ටවුන්. ඉතින් මෙතන තියෙනවා ලස්සන නිල් මානෙල් පිරිච්ච වතුර තටාකයක්. අපි ඉතින් මෙතන ඉඳන් පොඩ්ඩක් ෆොටෝ ගත්තා. මෙන්න මෙහෙන නෙළුම් මල් තියෙන්නේ. නෙළුම් මානෙල්. මොකද්ද මේ මල? නෙළුම්ද මානෙල්ද? මේ මල් මානෙල් නේ? මානෙල්ද? ඕලුද? මම දන්නේ නැහැ. And when you go, I will fall back apart. ඒක මොනවාද famous? ඔන්නන්නේ ඔන්නේ ඔයාලට දෙකවරක් දෙන්න. අපි දැන් කොහෙද යන්නේ? Gardens by the Bay. Gardens by the Bay. ෂෝට්කට් එකක් යන්නේ. හොටෙල් එකකින් හොටෙල් එකකට. මේ වල දකින්නේ Marina Bay Sands. One of the most iconic buildings සිංගප්පූරේ තියෙන. ඉතින් මේක උඩ බිල්ඩින් 3 උඩ කනෙක්ට් වෙලා තියෙන රූෆ්ටොප් ෂිප් එකකින්. ස්කයි පාක් කියලා එකට කියනවා. ඒකේ ඉන්ෆිනිටි පූල් එක තියෙනවා. ඉතින් නේද? කොන්ක්‍රීට් වනාන්තරයක වැව්ව වනාන්තරයක් කියන්න බෑ ලස්සන මල් ගස් ටික. And when you go, I will fall back දැන් apart. ඔයාලා ඉන්නේ අර උස බිල්ඩින් 3 ඇතුලේ. මේ ඇවිල්ලා මේ නිර්මාණයක් ඒක එක පැතිවලට ගියාම එක විදියට පේනවා. ඉතින් මේක තමයි අර ලොකු බිල්ඩින්. මේක ඇතුලේ තියෙනවා හොටෙල්ස් තියෙනවා, කැසිනෝ තියෙනවා, shopping mall තියෙනවා. ගොඩක් සෙනග ගෙවසෙන තැනක්, ප්‍රසිද්ධම තැනක්, කවුරුත් බලන්න එන තැනක්. ඉතින් මේ කෘතිම ගස් වගේ හදලා තියෙන්නේ. මේ අතරතුර පොඩි පැල වවලා තියෙනවා. මේක එයා ෆිල්ටරින් සිස්ටම් එකක්. සිටි එක මැද්ද තියෙන එයා ෆිල්ටරින් සිස්ටම් එකක්. ඒක ගැන තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. අන්න ඒක තමයි. ඔන්න ඉතින් දැන් අපි ඔයාලා වෙක්කගෙන යන්නේ අර ඔයාලා ඉස්සල්ලා උඩින් දැක්ක පාර දිගේ. මේකට කියන්නේ ස්කයි වෝක්. මේවට කියන්නේ සුපර් ට්‍රී. එතකොට මේකට කියන්නේ සුපර් ට්‍රී ග්‍රෝව් හයි වෝක් කියලා. Gardens by the Bay කියන පාක් එකේ තමයි තියෙන්නේ.
ඉතින් මේක සම්පූර්ණම කෘතියම නිම කරපු ගාඩන් එකක්. හොඳ හුලඟක් තියෙනවා. හරිම පුදුම අත්දැකීමක් ලබන්නේ. නිකන් කුරුල්ලෙක් උඩ ඉකිල්ලෙනා වගේ ගොඩක් උඩින් යන්නේ. මේ ඉතින් ඔයාලා අපි එක යනවා. සුන්දර අත්දැකීමක්. හොඳ හුලං, රස්න නැහැ, හොඳ ඔක්සිජන් ඒ සේරම තියෙනවා. ඔයාලට මේ පේන්නේ අපි ඔතන ওই බිල්ඩින් එකේ ඉඳන් තමයි ආවේ ඉස්සෙල්ලා. මතකයිනේ? ඔන්න අපි දැන් මේ ගහ උඩටම වගේ නැගලා තියෙන්නේ. And when you go, I will fall back apart. Find pieces. රෙස්ටෝරන්ට් එකට යන්නේ දිහා කතා කරනවා. මේ සත්තු? එන්න දැන් අපි ටුවර් ගයිඩ් කෙනෙක් එක්ක යනවා. දැන් මොකද එතන වෙන්නේ? කියන්න බලන්න මොකද වෙන්නේ? දැන් මං ආවේ හවසනේ. එතකොට මෙතන ඔක්කොම ලයිට් දාලා මාර ලස්සනයි. මේ සත්තු ඔක්කොම කතා කරනවා. මේගොල්ලෝ. මේකේ වතුර දුමක් වගේ පිට වෙනවා. තනිකර මිස්ට් එක වගේ පේන්නේ මේ හරි ඔක්කොම. පුදුම ලස්සනක් හවසට. පුදුම ලක්ෂණක් තියෙනවා. පුදුම ලස්සනක් හවසට. මෙතන මේ සේරම ෆුඩ් කෝට් එකක් වගේ තියෙන්නේ. AC නැහැ. හුලං එන්නේ මේ අර බාහිර හුලඟක් එන්නේ. අර එළියේ තියෙන ගස් තියෙන්නේ. මේ එයා ෆිල්ටර් කරන ඒවෙන් එන හුලඟ වෙන්න ඕන මේකට එන්න. කතාවක් කියන්න තියෙන්නේ. ඔක්තෝබර් මාසේ සිංගප්පූරු එනවා නම් දිග කල්සම් නම් ඇඳගෙන එන්න එපා. කොට කල්සමක් ගන්න. දෙවෙනි කතාව තමයි දැන් ලංකාවට යන්න ඕනේ. සිංගප්පූරු මේ වුණා ලංකාව කෙසේ යද්ද කියලා මට මේ හිතන්නේ. මේ මං ගාව ෆොටෝ එකක් තියෙනවා මේ වීඩියෝ එක මෙයා එඩිට් කරන එක නම් ෆොටෝ එක දෙන්නම්කෝ දාන්න. මෙයා සිංගප්පූරුවට ඇවිල්ලා මහන්සි වෙච්චාම හිටපු විදිය. හරි මොකද මේ කුරුල්ලත් දාඩිය දාන්නේ? ඒක එලෙලා. නැරෙන ලංකාවේ ඉන්න බැරිද? ඈ? ලංකාවේ ඉන්න අමාරුයි. ඉන්න එක්කෙනෙක් සිංගප්පූරු ඇවිල්ලා සිංගප්පූරු එන්ජොයි කරන විදිය. මේ පේනවනේ. ඔන්න. තාම ඇවිදින්න පටන් ගත්තා විතරයි. ආ? මොකද ප්‍රශ්නේ? ඈ? කුකුලියකෝ ගිගිලියකෝ ඉතරම හිතාගෙන ඉන්නකොට බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න රුවන් අයියා ටයර්ඩ්ලු. අර 3ක්ම 12යි. මේ බාබකියු අර මේ බඩේ තියෙනවා. There's a statue called Floating Baby. හා? හරි? හා. බාබකියු ස්ටික් 3ක් $6යි. ලාභයි. මෙතන දැන් මෙහෙම තිබුණාට තව ටිකක් සවස් වෙද්දි ගොඩාක් සෙනගෙනවා. මෙතන ලයිටින් ෂෝස් තියෙනවා, මියුසිකල් සවුන්ඩ්ස් දාලා තියෙනවා. තාම එකයි දැන් වෙලා ගියේ එකද? එකයිනේ. ඔව් ඒක නිසා ඉතින් ඇත්තට මේ තාම ඕපන් කරලා නැහැ හැමදේම. දැන් සූදානම් වෙනවා. මිනිස්සුත් තාම හරියට ඇවිල්ලා නැහැ. මේක බලන්න ලස්සන. එන්නද දැන් හග්ගකට ගන්න. මෙතන ඉතින් හැම රටේටම එක බෑ කෙනෙක්ව දීලා තියෙනවා. ඒ තමන්ගේ රට කල්චර් එක පේන විදිහට පේන් කරන්න. ඉතින් මෙතෙන්ට එන හැම මිනිස්සයාම ඔයාලා දකි
ඇවිදගෙන යන්නේ තමන්ගේ රට හොයන්න තමයි ඉස්සෙල්ලාම යන්නේ. ඉතින් අපිත් ඒ වගේ අපිට ඉතින් රටවල් දෙකක් තියෙන ඉඳන් අපේ රටවල් දෙකම හොයන්න ගියා. අන්තිමට අපේ රටවල් දෙකම හම්බුණා. බලමු කොහොමද මොකද ශ්‍රී ලංකාව කොයි විදිහටද හදලා තියෙන්නේ කියලා. මෙන්න ජගත් රොයි රතිරණ කියලා ශ්‍රී ලංකන් ආටිස්ට් කෙනෙක්ගේ වැඩ. ලංකාවේ කුඩියත් හම්බුණා අපිට. බලදා පෙරහැර ගැන තමයි දීලා තියෙන්නේ. මේ පාර පෙන්නලා ශ්‍රී ලංකාවේ ජගත් රොයි රතිරණ. ජගත් රොයි රතිරණ. ඉන්න කැනඩාවෙත් කෙනා. කැනඩාව තියෙනවා. හොඳයි අපි දැන් ආවා ටැක්සි එක කරන් ආවා චයිනා ටවුන් එකට පොඩ්ඩක් බලන්න. චයිනා ටවුන් එක මොකද හැන්දෑවේ 4 වෙද්දී ට්‍රැෆික් එක ගොඩක් වැඩි වෙනවලු. ඊට ඉස්සෙල්ලා චයිනා ටවුන් එකෙන් එළියට එන්න ඕන. ගිහිල්ලා බලමු කොහොමද කියලා. මෙයාට නත්තල් වගේ මොනවද ගත්තේ? පාන්? කෝක් $9යි. ස්ලයිසස් දෙකක් ගන්න. දෙකයි නේද? ස්ලයිසස් දෙකයි $9යි. සාමාන්‍ය රටවල හැම රටම තියෙනවා චයිනා ටවුන් එක. චයිනා ටවුන් පැත්තට ගියාම ටිකක් පිරිසිදුකමෙන් අඩුයි. හැබැයි මෙහි ඒකේ හොඳයි. කම්පියර් කරපුවම අනිත් රටවලත් එක බලද්දී චයිනා ටවුන් එකේ වුණත් පේමන්ට් එක ආරමේ හොඳ පිරිසිදුව තියෙනවා. නැත්නම් ඕනම පැත්තක චයිනා ටවුන් කියන්නේ ඉතින් ටිකක් පාරවල් වල එහෙම කුණු ටිකක් වැඩිපුර දාලා තියෙන ඒකට මෙහි ගතිය නැහැ. හා? ඔයගොල්ලෝ ඉස්කෝලේ ඉපද විදිය කරනවා. හොඳයි. එහෙනම් අද දවසත් සවස් වුණා. බාහිර පෙන්න. සවස් වුණා. සෑහෙන මහන්සි. කියන්නද? සෑහෙන මහන්සි. බඩත් පිරීලා ගොඩක් ಜಾති කෑවා. අද ඉතින් මෙතනින් අපේ vlog එක අදින් ඉවර කරනවා. ආයෙ අලුත් vlog එකකින් හම්බෙමු. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවර කරනවා කියලා ඉතින් මේ දන්නේ නැහනේ කියන්න දැන් මේ සිංගප්පූර චයිනා ටවුන් එකේ ඉඳන් අපේ අද vlog එක ඉවර කරනවා. චයිනා ටවුන් එකේ ඉඳන් ඉවර කරනවා. ටැක්සියක් ගන්න යන්නේ ගෙදර යන්න. ඕකේ. ආයෙ හම්බෙමු කොහෙද? පස්සේ ගියා.